මේ අවස්ථාවේ ශනි තමයි බලවත්. රාශි කීපයකටම ගෝචර වෙලා තියෙන්නේ. ශනිකෙන් ප්‍රයෝජනය ගන්න මේ වෙලාවේ රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ ලග්න හතරට සුබදායකයි. මේ මොහොතේ ශනිකෙන් උපරිම ඵල නෙලා ගන්න පුළුවන් මේ ලග්න හතරට. ඒකට ඒ කට්ටියටත් පුළුවන් අර විදියටම ශනිකෙන් උදව් අරගෙන මේ ගමන ඉස්සරහට යන්න. මගේ परंपरा 7ක් මේ වෙනකොට මාත් සමග ගනුදෙනු කරනවා. ඒ කියන්නේ කුවේට් රාජ්‍යයේ දේවාලයක් කරා. කුවේට් රාජ්‍යයේ මම දේවාලයක් කරා අවුරුදු 2ක්. ජීවිතේ පව අහිමි වෙන්න පුළුවන් රාජකාරියක්. මේ හස්තය ඇතුලේ. ඒකට ඒ සියලු දේම දැනගෙන කටයුතු කරොත් ඔබ කෝටිපතියෙක් වෙනවමයි. මෙම බුලත් කොලෙන් මම සියලු දේම බලනවා. ඔය ඉවත් කරන්න කොච්චර කාලයක් යනවද? මට පැය දෙකකින් ඒ රාජකාරිය කරලා දෙන්න පුළුවන්. ප්‍රතිඵල හම්බ වෙන්නේ? ප්‍රතිඵල හම්බ වෙන පැය දෙකකින් පස්සේ කට්ටියට. පැය දෙකකින් පස්සේ හම්බ වෙනවා. හම්බ වෙන ප්‍රතිඵල. එහෙම නැත්නම් අතනින් හැරෙනකොට මගේ ඥාතියා මට දැනුම් දෙනවා මේ අහවලා මේ විදියට තමයි මෙතනට එන්නේ. ඔහුට ටක් ගාලා කිලිමාලේ දාන්න. මම ටක් ගාලා යාර කිලිමාලේ දාලා යම ඇතුළට ගන්න. ඒ හින්දා මට පුළුවන් ඕනම ලෙඩෙක් විනාඩි කිහිපයක් තුළ සුවපත් කරලා දෙන්න. උපරිම විනාඩි කීයක්ද? උපරිම විනාඩි 2කින් 3කින් මම කදේ තියෙන විෂ උනත් අයින් කරලා ඒ ළමයාට පෙන්වුම් කරනවා. ඉදිරි 2030 දී කවුරුත් නොසිතපු කෙනෙක් ගමකින් ජනාධිපති වෙනවා කියන කිව්වොත් මම නිවැරදි. ගමකින්. අයිබෝවන් විශ්වකර්ම YouTube නාලිකාවට ප්‍රේක්ෂක ජනතාව සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. අපි මේ අද ගවේෂණාත්මක වැඩසටහනක් ඔබ වෙත ගෙනෙන්නට සූදානම් වෙන්නේ පංචමහා ශක්ති ශිව මහා දේවාලයේ ඉඳලා. ඔබට පසුබිමිනුත් පේනවා ඇති නම. දැන් ඔබ කල්පනා කරනවා ඇති අද මේ කවුද මේ සාකච්ඡාවට මේ දැනුම බෙදා ගන්න ඒ වගේම තමයි මේ තොරතුරු විකාශනය කරන්නට කවුද අද එක්කහුව වෙන්නේ කියලා. ඒකට ඉඩ තබමින් සුළු ඉඩක් තබමින් අද මම ඔයගොල්ලන්ට කියනවා මේ වැඩසටහන පුරාවටම රැඳී ඉන්න. මොකද මේ නවග්‍රහ සම්බන්ධයෙන් සහ නවග්‍රහ දෝෂ සම්බන්ධයෙන් ඒ වගේම තමයි නවග්‍රහ දෝෂ කොහොමද හඳුනගන්නේ, හස්තරේඛා ශිල්පය සහ නවග්‍රහ දෝෂ කොහොමද බැඳිලා තියෙන්නේ, ඒ වගේම තමයි රටේ ඉදිරි අනාගතයේදී මේ ලංකාව තුල මේ නායකයන්ට මොකද්ද වෙන්නේ කියන එකත් අනාවැකියක් කාශ්‍රයෙන් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා රැඳිලා ඉන්න මේ වැඩසටහන අවසන් වෙනකරුම ඔබ පළවෙනි වතාවට නම් විශ්වකර්ම YouTube නාලිකාව හරහා වැඩසටහන නරඹන්නේ subscribe කරන්න අපිව. ඒ වගේම තමයි bell button එක press කරලා තියාගන්න. එතකොට ඉස්සරහට අපි අප්ලෝඩ් කරන වැඩසටහන් ඔබට notification එකක් මාර්ගයෙන් දැනගන්න ලැබෙනවා. ඒ සියලු මතක් කිරීම එක්ක ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. ආයිබෝන් ආයුෂ බොහෝ වේවා සියලුම දෙනාට. අපි පළවෙනි වතාවට තමයි හම්බ වෙන්නේ විශ්වකර්ම YouTube නාලිකාව හරහා. ඔබතුමාගේ නම කොහොමද මේ ශාස්ත්‍රය තුල දැන් මේ වෙනකොට ස්ථාපනය වෙලා තියෙන්නේ? මම හොරණ රයිගම් කෝර්ලේ ඉන්න කෙනෙක්. ඔව්. එතකොට වීදිය බණ්ඩාරලා සොලිලා සමග සටන් වැදුණු බිමක පංචමහා ශක්ති මහා ශිව දේවාලය. එතකොට මේක මම පවත්වාගෙන එන්නේ දැන් අවුරුදු 4ක් තිස්සේ. එතකොට මම නවග්‍රහ මණ්ඩලයේ සම්බන්ධව සෑහෙන අත්දැකීමක් ලැබලා තියෙන කෙනෙක්. හස්තරේඛාව සම්බන්ධව සෑහෙන අත්දැකීමක් ලැබලා තියෙන කෙනෙක්. එතකොට මේ සම්බන්ධ මේ කරුණු කාරණා සියලු දේම දැනගෙන තමයි මම මේ පළමුණු වතාවට වහන්සේලා සමග මේ කතා කරන්න කරලියට පැමිණියේ. පළවෙනි වතාවට තමයි අපේ මේ නාලිකාව හරහා ඔබට මෙතුමාව දක්නට හම්බ වෙන්නේ. දැන් මේ গুপ্ত විද්‍යාව සම්බන්ධයෙන් ගත්තොත්, මේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ගත්තොත්, එහෙම නැත්නම් මේ ශාස්ත්‍රය ඇහැට නොපෙනෙන දේවල් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම බොහෝ දෙනෙක් මේ වැඩ රාජකාරී කරන්නේ එක්ක වරමක් හම්බ වෙලා, එක්ක තමන් ඉගෙනගෙන, එහෙම නැත්නම් පරම්පරාවෙන් හම්බ වෙච්ච දේවල්. දැන් ඔබතුමා කොහොමද මේ වැඩ රාජකාරී කරන්නේ? මම මගේ પરම්පරා 7ක් මේ වෙනකොට මාත් සමග ගනුදෙනු කරනවා. මේ ගිය પરම්පරා 7ක් හෙළ වෙදකම පැත්තෙන් වැඩ කරපු සියලුම දෙනා මමත් මේ හෙළ වෙදකම පැත්තෙන් වැඩ දියුණු කරගෙන යන ගමන් එතකොට බණ භාවනා යෝග්‍යව තමයි මේ වැඩ කටයුතු සියලු දේම කරන්නේ. මින් ඉදිරියටත් ඒ විදිහට මේ රාජකාරී ටික කරලා රටේ ජනතාවට, ලෝකවාසී ජනතාවට බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා. මේ ලෝකවාසී ජනතාව කිව්වමයි මට මතක් වුණේ පහුගිය අවුරුද්දක කාලයක් ඇතුළත අපි ඔබතුමාව සම්බන්ධ කරගන්නට උත්සාහ කරා. අපිට බොහෝ මැද පෙරදිග රටවල් වලින් ආවා ඔබතුමා කොහෙද ඉන්නේ, ඔබතුමා මොනවද කරන්නේ, ඇයි අපිට සම්බන්ධ කරලා දෙන්න බැරි. පස්සේ අපි ගවේෂණාත්මක වැඩසටහනක් සාමාන්‍යයෙන් කරනකොට ඔබතුමාන්ලාගේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් පසුබිම පොඩ්ඩක් හොයලා බලනවා කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ.
කියනකොට. එතකොට අපිට ආරංචියක් හම්බ වුණා මැද පෙරදිග රටක දේවාලයක් ස්ථාපනය කරගෙන මේ গুপ্ত විද්‍යාවත් එක්ක වැඩ රාජකාරී කරනවාද කියලා. අපි හිතුවේ නෑ ඒක ඇත්තක් කියලා. මොකද මැද පෙරදිග රටක මේ දේවාලයක් වගේ දෙයක් ස්ථාපනය කරන්න හරි අමාරුයි. ඒක සීනයක් ඇත්තටම. ඒක බොරුවක් නේද? නෑ සත්‍යයක්. මම කුවේට් රාජ්‍යයේ සේවය කරපු කෙනෙක්. මම කම්පැනියේම එකමඩේෂන් එකක මම කාමරයක් මට දීලා තිබුණා. අනික් කාමරවල සියලු දෙනාගේම කාමර තුන බැගින් හිටියා. නමුත් මගේ කාමරේට මම පමණයි සිටියේ. අවුරුදු දෙකක් තිස්සේ මම දේවාලය කරාගෙන ගියා. මහා සිවදේ හාමුදුරුවන්ගේ බල සීමාවෙන්. ඒ කියන්නේ කුවේට් රාජ්‍යයේ දේවාලයක් කරා. කුවේට් රාජ්‍යයේ මම දේවාලයක් කරා අවුරුදු දෙකක්. එතකොට මම මහා සිවදේ හාමුදුරුවන්ගේ බල සීමාවෙන් කිසිම පුජ්‍යලයකට ඒ කාමරයට එන්න නොදී මම විතරක් අවුරුදු දෙකක් ඒ රාජකාරී කරා. මොකද මුස්ලිම් රටක මේ රාජකාරිය කරන්න හරිම අපහසු දෙයක්. ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන් රාජකාරියක්. නමුත් මගේ බල සීමාව ඔප්මංගාගෙන මම රාජකාරිය හරියටම කරලා මගේ මේක ලංකා භූමියට ඇවිල්ලා දැන් මේ ලංකාවේ භූමියේ සියලු දෙනාටම මේක බෙදා හරින්න තමයි සූදානමින් ඉන්නේ. දැන් මේ ලංකා භූමියට ඇවිල්ලා ලංකා භූමියේ සියලු දෙනාටම මේ ශිල්පය හරහා යම් සිතක් ශාන්තියක් කරන්නට බලාපොරොත්තු වෙන තමයි ඔබතුමා දැන් ලංකා භූමිය තුල ස්ථාපනය වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේ නවග්‍රහ සම්බන්ධයෙන් තමයි ඔබතුමා වැඩි දැනුමක් තියෙන්නේ සහ වැඩි අත්දැකීම් ප්‍රමාණයක් තියෙන්නේ. මේ නවග්‍රහ සම්බන්ධයෙන් ගත්තොත් කිටි විස්තරයක් කරමුකෝ. මොකද්ද මේ නවග්‍රහ කියන්නේ? ඒක කොහොමද අපිට බලපාන්නේ කියලා. නවග්‍රහ කියන්නේ රවි කුජ බුධ සතු සිකුරු ගුරු ශනි රාහු කේතු. එතකොට මේ නවග්‍රහ මණ්ඩලයේ වැඩ සිටින වෙලාවේ එතකොට දැන් මේ අවස්ථාවේ ශනි තමයි බලවත්. ශනි තමයි මේ වෙනකොට රාශි කීපයකටම ගෝචර වෙලා තියෙන්නේ. මහදසා අන්තර්දසා පාස් කරමින් අනිත් ධනයට සුබදායක විදියට තමයි මේ වැඩ කටයුතු කරාගෙන ශනි වැඩලා ඉන්නේ. හරි. එතකොට ශනිකෙන් ප්‍රයෝජනය ගන්න මේ වෙලාවේ රටේ ජනතාව දැනගන්න ඕනේ. තියෙන මේ හස්ත රේඛාව අනුව තියෙනා වූ කරදර කොහොමද? මොකද අපි උපන් සෑම මිනිසෙකුට මේ හස්තයක් තියෙනවා. මේ හස්තේ සෑම දෙයක්ම ලී වෙලා තියෙනවා. ඒ හස්තය අනුව නවග්‍රහ පාලනයත් මේ හස්තය ඇතුලේ තියෙනවා. ඒකට ඒ සියලු දෙයම මේ හස්තය ඇතුලේ. ඒකට ඒ සියලු දෙයම දැනගෙන කටයුතු කරොත් ඔබ කෝටිපතියෙක් වෙනවමයි. දැන් මේ නවග්‍රහයින් සහ හස්ත රේඛාව කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව්. එතකොට දැන් අපේ ජීවන කතාව ලියවෙන්නේ හස්තේ. ඔව්. හස්ත රේඛාවේ තමයි මේ ජීවනය ලියවෙන්නේ අපේ. එතකොට නවග්‍රහ මණ්ඩලය මේකට අදාළ වෙනවා. අපි ක්‍රියා කරන රාජකාරිය අනුව අපි කරන සෑම වැඩ රාජකාරියක්ම මේ හස්තේ තියෙනවා. එතකොට නවග්‍රහ බලපෑමක් හෝ නවග්‍රහ දෝෂයක් හෝ එහෙම නැත්නම් නවග්‍රහ මණ්ඩලය හොඳට වැඩ ඉන්නවා නම් ඒ සියලු දේ මේ හස්තෙන් අපට ධනය හානි පෞල් ආරව් ඒ සියලු දේම සම්පූර්ණ මේකේ ලී වෙලා තියෙනවා. දැන් අපි හස්ත රේඛාවයි ඔය නවග්‍රහයින්ුයි එක්කහුව වුණාට පස්සේ මම පොත්පත්වල කියලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය ලෙඩ සුව කරන්නේ එහෙම නැත්නම් ලෙඩවලට දීර්ඝ කාලයක් පීඩා විඳින ලෙඩවලට යම් සුවයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒක ඇත්තක්. ඇත්තක්. මොකද නවග්‍රහ මණ්ඩලේ හොඳ වගේම නරකක් තියෙනවා. එතකොට නවග්‍රහ මණ්ඩලේ හොඳ හා නරක අපි හඳුනා ගන්න ඕනේ. මෙයා මේ යන්නේ අන්තර දසාව. මෙයා යන්නේ මහා දසාව. ඉතින් ඒ කාරණා හොඳට දැනගෙන රාජකාරී හරියටම කරොත් එහෙම නැත්නම් ඒ අපලේට යන්ත්‍රයක් එහෙම නැත්නම් ගලක් අල්ලපු මුද්දක් එහෙම නැත්නම් පෙන්ඩන් එකක් ඒ රාජකාරී ටික හරියාකාරව කරොත් ඒ මිනිස්යාට ගොඩේමක් තියෙනවා. දැන් නවග්‍රහයින් සම්බන්ධයෙන් සහ හස්තරේඛා සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් බලපාන ලෙඩ රෝග සම්බන්ධයෙන් අපි කතා කළා. දැන් গুপ্ত විද්‍යාව කිව්වන් පස්සේ ඊටමත් විශාල පරාසයක් ඔස්සේ විහිදෙන විෂයක්. එතකොට මේ විෂය තුල ඔබතුමා මොන වගේ දේවකාරීද ඉෂ්ට සිද්ධ කරන්නේ මේ දේවාල භූමියේ මොන වගේ අපි ලෑස්තිගත කරොත් එහෙම මොන වගේ දේවල්ද මේ දැන් අපි එනකොටත් මෙතනට බැතිමතුන් පිරිසක් ඒ කියන්නේ බොහෝමයක් බැතිමතුන් මෙතන හිටියා. ඔව්. එතකොට දැන් අපි ඔබතුමාගෙන් වෙලාවත් හදාගත්තේ බොහොම අමාරුවෙන් තව කට්ටියක් ඇතුළට එන්න බලාගෙන ඉන්නවා එළියේ. ඔව්. ඒතර මේ ඇවිල්ලා ඉන්න කට්ටියකින් වැඩිපුරම එන්නේ මෙතනට මොන වගේ ප්‍රශ්න අරගෙනද? ගොඩක්ම දෙනෙක් එන්නේ මාගෙන් සුවපත් වෙන්න බලාපොරොත්තුව ශරීරයේ තියෙනා වූ ලෙඩ දුක් රෝග විවරණය කරගන්න. එතකොට සමහරක් කට්ටිය එනවා කොන්ද අමාරුයි, අත අමාරුයි, නිදන්ගත් රෝග තියෙනවා, බඩේ අමාරුව සුව වෙන්නේ නැහැ.
එතකොට උරහිස් අමාරුව සුව වෙන්නේ නැහැ. ඔළුව කැක්කුම සුව වෙන්නේ නැහැ. දනිස් අමාරුව සුව වෙන්නේ නැහැ. විලුඹ සුව වෙන්නේ නැහැ. එතකොට මේවට යම්කිසි දේවල් තියෙනවා. මොකද අපි ඇති කරන්නත් නැති කරන්නත් යක්ෂ පෙරස පිචාච කුම්භාණ්ඩ අමනුස්ස මේ බලවේග පවතිනවා. අපේම මියගේ ඥාති වෙන්න පුළුවන් මේ කට්ටියට බලපෑම් කරන්නේ. අපේම ඥාති වෙන්න පුළුවන් මේ කට්ටියට දිනු වෙන්න අතහිත දෙන්නේ. ඉතින් මේ සියලු දේම මේ ගුත්ත ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා. ඒක නිසා හරියටම හොයලා බලලා මම ප්‍රතිකර්මය කරනවා යාට. ඒ දේවල් ටික කරලා දෙනවා. කරලා දෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් ඔය ලෙඩ රෝග සම්බන්ධයෙන් ප්‍රවීණෙක් ඔබතුමා. එතකොට ඔය සම්බන්ධයෙන් ආයි කතා කරන්න දෙයක් නෑ. මේ গুপ্ত විද්‍යා ශාස්ත්‍රය තුල බොහෝමයක් හස්තරේක ඒ වගේම තමයි නවග්‍රහ සහ ඔය කිව්ව ලෙඩ රෝග සුව කිරීම සම්බන්ධයෙන් ඔබතුමා සම්බන්ධයෙන් සෑහෙන හොඳ රාමුවක් තමයි මේ গুপ্ত විද්‍යාව ඇතුලේ තියෙන්නේ. එතනින් එහාට ගත්තොත් එහෙනම් අපි දන්නවා ඔය වශීගුරුකම් තියෙනවා, යంత్ర මන්ත්‍ර තියෙනවා, ඊට පස්සේ බන්ධන තියෙනවා, ඊට පස්සේ කොඩිවින කැපිලි තියෙනවා. මේ වගේ දේවල් කරන්නේ නැද්ද? කරනවා. බන්ධන කරන දේ මගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. බන්ධනේ කැපෙන එක මගේ අතින් සිද්ධ වෙනවා. මොකද ඇයි බන්ධන කරන්නේ නැත්තේ? බන්ධන කරන එක සෑහෙන පාපයක්. මොකද මම බණ භාවනා යෝග්‍යව වැඩ කටයුතු කරන කෙනෙක්. ඒක නිසා මට මේ වැඩ සීල දේම අකපෑ. එතකොට යම් අරමුණක් නිසා බන්ධනයක් කරලා තියෙනවා නම් ඒක කපන එක ප්‍රශ්නයක් නෙමෙයි. නෑ. ඒක කපන එක පුද පූජා දීලා තමයි අපි කපන්නේ. ඒ අවශ්‍ය පුජ්‍යලා ඉල්ලන ගොටුව දීලා තමයි අපි කපන්නේ. එයාට එතනින් ඉවත් වෙන්න ඕනයි නම් ඒ ඉවත් වෙන්න ඔහු යම්කිසි දෙයක් ඉල්ලනවා අපිත් එක්කන් කතා කරලා. ඒ දේ දුන්නාම ඔහු එතනින් ඉවත් වෙනවා. අපිටවත් අපි කපන්නේ නැත. අපිට කපන්නෙත් නැහැ. අපිට කපන්නෙත් නැත. මොකද ඒක ඔය පරම්පරාවේ තියෙන ගති ලක්ෂණයක් නේ. එහෙම නැත්නම් ඔබතුමා දබාගෙන ඉන්න වාරණයක්. මේක මගේ වාරණයක්. ඔබතුමාගේ වාරණයක්. මගේ වාරණයක් මේක. මොකද මම එහෙම කරන්නේ නැත්තේ මම මහා සිවදේ හාමුදුරුවෝ ගොඩක් ලැබිව වැඩ කටයුතු කරන කෙනෙක්. මම උන්වහන්සේගේ යంత్ర මන්ත්‍ර ශක්තියෙන් තමයි මම වැඩ කටයුතු කරන්නේ. වර්ම සහ වරය. වර්මයෙන් මගේ ඥාති මාව මෙතනට ගෙනාවා. දැන් වර බලයෙන් මං සියලු දේම රාජකාරී කරාන විශ්ව ශක්තිය හාගන්න දුරු කරාගෙන මේ රාජකාරිය කරාගෙන යනවා. ඊටමත් සුබදායි ආකාරයට තමයි තමාට ලැබිලා තියෙන වරමස උනත් පාවිච්චි කරන්නේ හොඳ දෙයකට පමණයි. නරක දෙයකට එහෙම නැත්නම් ඍණාත්මක දේවල් වලට එතුමා වැඩ කටයුතු කරන්නේ නැති විත්තිය තමයි ඔය කියන්නේ. එතනින් එහාට ගත්තයන් පස්සේ අපි කතා කරමු දැන් මෙතනට ඇවිල්ලා තියෙන බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි මෙතනට ගියොත් වැඩක් අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ වෙනවා කියන එක. දැන් සාමාන්‍යයෙන් ඔබතුමාට කියන්න පුළුවන් ද මෙතනට ආවොත් වශියකට හරි එහෙම නැත්නම් ගියක් දොරක් ආරක්ෂා කරගන්න හරි මොන වගේ කොච්චර කාලයක් ගත වෙයිද මොන වගේ දේවල් නිසා ඒක සාර්ථක නොවෙන්නට chance එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ගොඩක් දෙනෙක් කියන්නේ කිල්ලට අහු වෙලා කියලා. අන්න ඒ වගේ මොන වගේ හේතු කාරණා බාධාවල් තියෙයි. මෙහෙමයි දැන් යම්කිසි රාජකාරියක් කරනකොට පළමුව අපි මේ නිවසක් බලනවා නම් ඒ නිවස පැහැදිලිවම අපි ඉස්සෙල්ලා අඳුන් මාලාවෙන් බලනවා. එහෙම නැත්නම් මාගේ නේතරවරම් මාලාවෙන් බලනවා. එහෙමත් නැත්නම් මෙම බුලත් කොලෙන් මම සියලු දේම බලනවා. මේ බුලත් කොලෙන් බලලා මොකද හරි පිරිසුදුව බුලත් කොලයක් බුලත් අතක් අරන් එන්න ඕනේ මේ ස්ථානට එනකොට ඒ නිවාස වාසියෝ. ඒකට මේ බුලත් කොලෙන් සෑම දෙයක් මේ කටියට මම පෙන්නලා දෙනවා. පළමුව මේ බුලත් කොලේ උන්ට පෙන්නනවා මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න කියනවා. ඊට පස්ව මම දෙවනුව රාජකාරී කරලා මේ බුලත් කොලේ පෙන්නනවා. මෙන්න ඔබතුමාලාගේ නිවසේ ඉන්න සියලුම දෙනා මේ බුලත් කොලේ මේ වෙනකොට වැඩ මේ ගෙන්නලා ඉන්නවා මම. ඒ රාජකාරිය මම මේ බුලත් කොලේ ඒ කට්ටියට පැහැදිලි කරලා පෙන්눔 කරලා දෙනවා. ඔව් දැන් ওই නිවාස ආරක්ෂාවක් සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා පැහැදිලි කරේ. දැන් නිවාසයක් ආරක්ෂා කරන්න ඕනේ කියන තැනට එන්න නම් මොන වගේ දේවල්ද මග සලකුණු හැටියට තියෙන්නේ? උදාහරණයක් මග සලකුණු හැටියට නිවසේ අටදබර. පළවෙනිම දේ. එතකොට සමගියක් නැතිවීම. එහෙම නැත්නම් දේශතහගතය අතහැර යාම. එහෙම නැත්නම් දෙමෝපියොත් එක්කන් ඒ දරුවන්ට එකට ඉන්න බැරිවීම. උයාගත්තු බත්කට කන්න බැරිවීම. එහෙම නැත්නම් ඒ උයා ගන්න දේ රසට උයා ගන්න දේ කන්න ගත්තාම ඇල්ලතුරු වෙනවා නම් රසක් ගුණක් නැත්තම් අන්න එතන එක්ක කොඩිමිලියක් කරලා එහෙමත් නැත්නම් කල්තියාම ඒ ඉඩම් වල භූමියට අරක් ගත්ත බහිරව දේවතාවුන් වහන්සේලා වෙන්න පුළුවන්, බහිරව පෙරේත වෙන්න පුළුවන්, බහිරව යක්ෂ වෙන්න පුළුවන්. එතකොට එහෙමත් නැත්නම් අර මං කිව්වා වගේ යක්ෂ පෙරේත පිචාච කුම්බාන්න අමුස්ස බලවේග වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටියත් එක්කන් අපි ඉස්සෙල්ලා පළමුව කතා කරලා මේ සම්බන්ධව රාජකාරී ටික හරියාකාරව දැනගෙන ඒ කට්ටියට දැනුම් දීලා තමයි ඒ දේ සියලු දෙම ඉවත් කරලා දෙන්නේ. ඔය ඉවත් කරන්න කොච්චර කාලයක් යනවද? මට පැය දෙකකින් ඒ රාජකාරී කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉවත් කරන වැඩි සිද්ධ කරලා දෙන්න පුළුවන් පැය දෙකක්. පැය දෙකක් තුල ප්‍රතිඵල හම්බ වෙන්නේ. ප්‍රතිඵල හම්බ වෙනවා පැය දෙකකින් පස්සේ කට්ටියට. පැය දෙකකින් පස්සේ හම්බ වෙනවා. හම්බ වෙන ප්‍රතිඵල. ඊටමත් සුබදායි ආරංචියක් තමයි අපට හම්බුනේ අවුරුදු ගාණක් දුක් විඳින දෙයට
පැය දෙකක් ඇතුළත එතුමා සහනයක් ලබා දෙන විත්තිය තමයි සඳහන් කළේ. ඉතින් අපි කියන්නේ මේ තොරතුරු ඔබ වෙත ගෙන එන එක ඔබ තමයි තීරණය කරන්න ඕනේ Tamanගේ ඊළඟ පියවර මොකක්ද කියන එක. ධනාත්මක පැත්තටද ඍණාත්මක පැත්තටද කියන එක ඒක ඔබේ තීරණය. අපි එතනින් එහාට කතා කරොත් එහෙම গুপ্ত විද්‍යාව ඇතුලේ බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ ව්‍යාපාර දියුණුව. එහෙම නැත්නම් ධනිය ලබා ගන්න. බංකොලොත් වෙලා තියෙන ව්‍යාපාරයක් කොහොමද නගා සිටව ගන්න. ඒ වගේම තමයි ව්‍යාපාරයක් කරන්න පෙර තමා කොහොමද සූදානම් වෙන්න ඕනේ. අන්න ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරමු. ව්‍යාපාරයක් දියුණු කරා ගන්න නම් පළමුව තමුන්ගේ උපම් වේලාව අනුව තියෙනා වැඩ රාජකාරී ටික සියලු දේම ලැහැත්ති කරා ගන්න ඕනේ. කියන්නේ උපම් වේලාවට තමන් තෝරා ගන්න ඕනේ ස්ථානේ. ඔය සුළු බාධා කිරීමක් කරනවා. ඔය ව්‍යාපාරයක් දැන් බොහෝ තරුණ පිරිස තමන්ගේම බිස්නස් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කැමති නැහැ දැන් කෙනෙක් යටතේ වැඩ කරන්න. එතකොට මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් එකක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්නකොට මුලින්ම සල්ලි තිබ්බව ඉන්වෙස්ට් කරා පටන් ගත්තා කියන්නේ නැතුව මොන හරි ක්‍රමවේදයක් ඇති නේද මේ গুপ্ত විද්‍යාව තුළ කොහොමද පටන් ගන්නේ? අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට දැන් මේක ඇවිල්ලා තමන් මම ඒකනේ කිව්වේ තමන්ගේ පළමුව උපම් වේලාව ඊට පස්සේ තමුන් තෝරා ගන්න ස්ථානය, තමුන් තෝරා ගන්න ස්ථානය හොඳට බලා ගන්න ඕනේ. එතන මොනවද තියෙන බාධක? මොකද සෑම භූමියකම මම අර කියපු යක්ෂ පෙරස පිටාච කුම්භාන බල එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර බලපෑම් තියෙන්න පුළුවන්. මොකද ඒවට අරන් ගත්ත කට්ටිය. මොකද ඒ කට්ටිය කල්පාන්තරයක් තිස්සේ හිටපු කට්ටිය. එම නිසා ඒ කට්ටියට ඉල්ලන දේ දීලා ඒ කට්ටිය අයින් කරලා තමුන්ට පුළුවන් ඒ ස්ථානේ හරියටම කරාගෙන යන තමුන්ගේ උපන් වෙලාවට අනුව වැඩ රාජකාරී කරනවා. ඒකට ඔබතුමාගේ පැත්තෙන් මොකද්ද කරලා දෙන්නේ? මම ගාවට ආවොත් මට පුළුවන් ඒ දරුවට කරන්න පුළුවන් රාජකාරී ටික සියලු දේම හරියාකාරව සිද්ධ කරලා දීලා භූමිය බලලා භූමිය සුද්ධ පවිත්‍ර කරලා දීලා පිනෙන් බර වෙන්න, ධනෙ බර වෙන්න වැඩ රාජකාරී ටික සිද්ධ කරලා දෙන්න එතුමා. අපි එතනින් එහාට ගියොත් එම් දැන් ওই ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට. එහෙමයි. දැන් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ට බාධාවල් ඇති වෙලා තියෙනවා නම් බංකොලොත් වෙන්න ඔන්න මෙන්න වගේ නම් තියෙන්නේ. එහෙම නැත්නම් එදා වේල හොයාගෙන රෝලක් නම් ගහගන්නේ කිසිම සුගතියක් වගතියක් නැත්තම් අපි ඒකට මොකද්ද කරන්න ඕනේ? මාව ඇවිල්ලා හමුවන්න ඔහුගේ තියෙනා දෝෂා ටික සියලු දෙම මගේ අදුන් මාලාවෙන් බලලා සියලුම රාජකාරී කරලා නැවතත් ඔහුට එතන සිටන් උඩට යන්න මම රාජකාරී ශිෂ්ට කරලා දෙන්න පුළුවන් හැකියාව මට තියෙනවා. දැන් කෙනෙක් එනවා නම් මොනවද ගේන්න ඕනි මොනව කොහොමද එන්න ඕනි? ඒ වගේම තමයි වැඩ රාජකාරී කරන දවස් ටික මොනවද? අපි ඒ ටික පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරමු. ඔව් මම වැඩ කරන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ওই දවස් තුන. ඒ දවස් තුන. එතකොට මොනවද ගේන්න ඕනි සාමාන්‍යයෙන් ඔය බුලත්තක් සමග පඳුරක් අරන් ඉන්න පමණයි මෙතන ස්ථානට තියෙන්නේ. එච්චරයි ගේන්න ඕනි. එච්චරයි ගේන්න ඕනි. එතකොට සමහරක් කට්ටිය කියනවා දේවාලයකට එනවා නම් සති ගණන් පේ වෙලා එන්න ඕනි. එහෙම නැත්නම් මස් මාළු නොකා එන්න ඕනි. අන්න ඒක ඒ සම්බන්ධයෙන් නැත්තක් නේ. මට පේනවා මේ දරුවා එනකොට මේ දරුවා කිල්ලෙන් දෙන්නේ. එහෙම නැත්නම් මෙයා මලගෙදරද ගිහිල්ලා දෙන්නේ. කලින් දැනගන්න පුළුවන්. මට කලින් දැනගන්න පුළුවන්. එයා එහෙම නැත්නම් අතනින් හැරෙනකොට මගේ ඥාතියා මට දැනුම් දෙනවා මේ අහවලා මේ විදිහට තමයි මෙතනට එන්නේ. ඔහුට ටක් ගාලා කිලිමාලේ දාන්න. මම ටක් ගාලා යාර කිලිමාලේ දාලා යා මෙහෙ අතුලට ගන්න. අපි එතනින් එහාට කතා කරමු. දැන් වැඩසටහනේ අවසාන භාගයට ඇවිල්ලා තින්නේ. ඔබ බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා තමාගේ ලග්නය. එහෙම නැත්නම් තමාගේ ඉදිරි අනාගතය කොහොමද දැනගන්නේ? ඒ වගේම තමයි මේ දේවල් එක්ක මේ গুপ্ত විද්‍යාවේ වැඩ කටයුතු කරන මෙතුමා හරහා මේ ලංකාවට මේ ලෝකයට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඔබ කැමතියි දැනගන්න. එතකොට ශනිගේ මේ පැමිණීම අවුරුදු 300කට පස්සේ තමයි මේ ගෝචර වෙන්නේ. එතකොට මේෂ, වෘෂභ, ධනු, සිංහ මේ ලග්න හතරට සුබදායකයි. මේ මොහොතේ ශනිගෙන් උපරිම ඵල නෙලා ගන්න පුළුවන් මේ ලග්න හතරට. අනිත් සිසු ලග්න වලට පොඩ්ඩක් අමාරු කාලයක් තමයි මේ ගත වෙන්නේ. දැන් සුළු බාධා කිරීමක් කරනවා. දැන් සුබදායි ලග්න හතර හිමියන් බොහොම සන්තෝෂයෙන් දැන් ඉන්නවා. ඔව්. එතකොට අනිත් කට්ටියට අසුබ කාලයක් එහෙම නැත්නම් අමාරු කාලයක් තමයි යන්නේ කියලා කිව්වයන් පස්සේ ඒගොල්ලෝ සිත් ඇවුලක් ඇති කරගන්නවා මේ අසුබයි කියලා අහගන්නද අපි මේ වැඩසටහන බැලුවේ මේක සුබ කරගන්න විදිහක් නැද්ද මේ අසුබ ටික අඩු කරගන්න විදිහක් ලංකා භූමියේ යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මොකද මේ channel එක ලෝකේ පුරාම මේ වෙනකොට කට්ටිය නරඹනවා. ඔව්. එතකොට ඒ කට්ටියට පුළුවන් මාත් එක්කන් දුරකථනය හා සම්බන්ධ වෙලා WhatsApp නම්බර් එක තියෙනවා. ඒ හරහා මාත් එක්කන් ගනුදෙනු කරන්න පුළුවන්. ලංකා භූමියේ කෙනෙක් ඉන්නවා නම් දේවස්ථානට එන්න. එහෙම නැත්නම් මට කෝල් එකක් දෙන්න. මම විස්තරය බලලා කියන්නම්. එතකොට ඒ කට්ටියටත් පුළුවන් අර විදියටම සනීගෙන් උදව් අරගෙන මේ ගමන ඉස්සරහට යන්න. අපි විදේශ ගත වෙලා ඉන්න බොහෝමයක් දෙනෙක් ඔබතුමාම කිව්වා මේ වැඩසටහන නරඹනවා කියලා. එතකොට අපි
කැමති දැනගන්න විදේශගත වෙලා ඉන්න කෙනෙක් ඔබතුමාට ඇමතුමක් දුන්නොත් එහෙම කොහොමද මේ විශ්වාසය තහවුරු කරගෙන මේ දේවල් ටික කරලා දෙන්නේ කියන්නේ? විදේශ රටක කතා කරන මට ගොඩක් දෙනෙක් කතා කරනවා මේ වෙනකොට FB එක හරහා ගොඩක් දෙනෙක් මාත් එක්ක කනඳුන කරනවා කතා බහ කරනවා ඒ කට්ටියට සහනයක් දීලා තමයි මම ඊටු වැඩ කරාජකාරී කරන්නේ. මුලින්ම සහනයක් ලබා දෙනවා. මුලින්ම සහනයක් දෙනවා මම අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට මුලින්ම සහනයක් දීලා තමයි ඊළඟ වැඩ රාජකාරී ටික පටන් ගන්න. මේ සහනයක් දෙනවා කියන එක ගැන කතා කරනකොට මෙතුමාගේ තියෙන තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා. මොකද මෙතුමා බොහෝමයක් දේවල් තමා තුළම තියාගෙන ඉන්න කෙනෙක් සහ ප්‍රසිද්ධියට කැමති නැති කෙනෙක්. නමුත් අපි හොයාගත්ත කරුණු කාරණා එක්ක මෙතනට ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්ක කතා කරනකොට මට අහගන්නට දැක ගන්නට හම්බ වුණා මේ ඉතාමත් සුළු කාලයක් ඇතුළත බොහොම නිදන්ගත රෝග පවා සුව කරන්නට හැකියාව ඔබතුමාට තියෙනවා කියලා. ඒක පැහැදිලි කරන්නේ නැත්තේ ඇයි මේ මාධ්‍යයට? මාධ්‍යයට ඒක පැහැදිලි කරන්නේ නැති වෙන්න කාරණයක් තියෙනවා මාධ්‍යෝ. මොකද මේ හෙළ වෙදකම සමහර කට්ටිය බොහෝ දුරට මේක ඉවත් කරගෙන යන ගමනක මම මුල ඉඳන් මේක උඩට ගන්න උත්සාහ කරන මොහොතක ඒ හින්දා මට පුළුවන් ඕනම ලෙඩෙක් විනාඩි කිහිපයක් තුළ සුවපත් කරලා දෙන්න. උපරිම විනාඩි කීයක්ද? උපරිම විනාඩි 2කින් 3කින් මම කදේ තියෙන විෂ උනත් අයින් කරලා ඒ ළමයාට පෙන්눔 කරනවා. එහෙම නැත්නම් ඒ බන්ධනය කරපු කනාව මේ ස්ථානට ගෙන්නලා ඒ බන්ධනය ඉවත් කිරීමේ හැකියාවද මට තිබෙනවා. දැන් එතකොට විනාඩියකින් 2කින් 3කින් කරන්න පුළුවන් නම් දැන් මේ සමහරක් කට්ටියත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ කිව්වා මේ අද ආවිල්ලා තියෙන දෙවනි දවස කියලා. ඇයි? නිදන්ගත රෝග තියෙනවා මාත්‍යෝ. නිදන්ගත රෝග සුව කිරීමේ හැකියාව සුවල්පයයි මිනිස්සුන්ට තියෙන්නේ. එම නිසා දෙපාරක් කරන්න පුළුවන් අවස්ථා එනවා සමහරක් වෙලාවට බොහෝ වෙලාවට. සමහර රෝග බරපතලයි ඒක එකපාරින් කරන්න බෑ. එකපාරින් කරන්න බෑ. නමුත් දෙපාරක් හෝ තුන් පාරකින් ඉවරයි. ඉවරයි. මොකද එකපාරක් කරන්න ගියොත් ජීවිත හානි පවා වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් බරපතලයි. බරපතලයි. යම්කිසි කදකට දෙයක් දීලා තියෙනවා නම් ඒක බොහොම භයානක දෙයක්. ඒක අපි සූක්ෂම විදියට හඳුනාගෙන ඒක එතනින් ඉවත් කරන්න ඕනේ. අවුරුදු ගාණක් තියෙන දෙයක් මේකනේ. අවුරුදු ගාණක් තියෙන දෙයක්. ඉතින් ඒක ඉවත් කරන්න දේව ශක්තියෙන් තමයි මම ඒ රාජකාරී කරන්නේ. ඒ දේව ශක්තිය මේ රාජකාරී ටික කරනකොට ඒ දේවකාරී ටික කරනකොට වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් අපි නිකන් ලැයිස්තුවක් කිව්වොත් එහෙම මේ දේවාල භූමියේ මොන වගේ වැඩ රාජකාරීද කෙරෙන්නේ කියලා අපි ලැයිස්තුගත කරොත් ලැයිස්තුගත කරොත් පළමුව අනුවින බඩම බන්ධන කොඩවින කැපීම. ඒක ප්‍රමුඛයි. ප්‍රමුඛයි ඒක. ඊට පස්සේ වශී කර්ම සම්බන්ධ වැඩ රාජකාරී කරනවා දවස් 21ක් උහුලා ගන්න පුළුවන් නම් ඉවසන් ඉන්න පුළුවන් නම් කරලා දෙනවා. දවස් 21ක් 90ක් හෝ අතර ඒ රාජකාරී කරලා දෙන්න පුළුවන්. වශී කර්ම දවසෙන් දෙකකින් විනාඩියෙන් කරන්න බෑ. ඒක බොරු කතාවක්. ඒක බොරුවක්ද? ඒක බොරුවක්. වශීයක් අඩුම ගානේ ප්ලේ කරන්නවත් අපිට ජප කරන්නවත් වෙලාවක් නැහැ පැය දෙකකට. මොකද 1008 වරවල් තියෙනවා ඊට වැඩියෙන් ගුණ කිරීම තියෙනවා. මොකද දෙන්නෙක්ගේ හිද්දයක් එකතු කරනවා කියන එක පොඩි දෙයක් නෙමෙයි. ඔක විනාඩි දෙකකින් මෙහෙම කරලා කරන්න බෑ. කවදාවත් බෑ. කවදාවත් බෑ. ඒ කියන්නේ බොරු. අනිවාර්යෙන්ම බොරුවක්. දවස් 21 අනිවාර්යෙන්ම යනවා. ගත වෙනවා අම්මයි. හරි අපි ඊගාවට කිව්වොත් එimhe බන්ධන කපනවා වශී ගුරුකම් කරනවා එතනින් එහාට නිවස් ආරක්ෂා කිරීම බාහිර බලපෑම් තියෙනවා ඉවත් කිරීම අනිත් සියලුම ගුප්ත විද්‍යාව සම්බන්ධ සියලුම රාජකාරී සිද්ධ වෙනවා. ප්‍රධානම දේ කිව්වේ නෑ නේද? හස්තරේඛා සම්බන්ධයෙන් කරන දේවල්. ඒක මම මුලින්ම කියපු නිසා ඒක කිව්වේ. ඒකෝර හස්තරේඛාව සම්බන්ධයෙන් ඔබේ සියලුම රාජකාරී මම කිව්වා වගේ නවග්‍රහ මණ්ඩලයේ හස්තරේඛාව ඉතින් මේ සියලු දේ මම දැක බලලා ඔබේ තියෙනා වූ ගතිගුණ ලක්ෂණ අනුව රූප ලක්ෂණයට අනුව පවා මට ඔහුගේ විස්තරය දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ රාජකාරීත් සමග තමයි මේ දේවල් කරන්නේ. බොහොමයක් දිනෙක කරන්නේ Tamanට හොඳටම පුළුවන් දේ පුන පුනා කියන එක. නමුත් මෙතුමාගෙන් හොඳටම පුළුවන් දේ විස්තර දැනගන්න මට පුන පුනා අහන්න සිද්ධ වෙනවා. මොකද ප්‍රසිද්ධියට කැමති නැති කෙනෙක් නිසා. අපි එතනින් එහාට ගත්තොත් එහෙම අපි මේ රටේ මේ රාජ්‍යයේ මේ ලෝකෙ ඉස්සරහට මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා දැනගන්නට මේ වගේ ප්‍රවීණෙක් හම්බුනාට පස්සේ අපේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා ඒ සම්බන්ධයෙන් දැනගන්න. මේ ලංකාවට මොන වගේ කාලයක් ඉස්සරහදී උදව් වේද කියන එක අපි සඳහන් කරමින් අපේ වැඩසටහන අවසන් කරමු. ඔව්. පළමු වට මම මේ කියන්නේ අනාගතේ තරමක් අඩපණ වීගෙන ලංකා භූමියේ යන්නේ. මොකද පාලකයාගේ යම් වැරදි නිසා ඒ වගේම ඉදිරි 2030 දී කවුරුත් නොසිතපු කෙනෙක් ගමකින් ජනාධිපති වෙනවා කියන කිව්වොත් මම නිවැරදි. ගමකින්. ඔය හිතා ගන්න බැරි බල සීමාවක් තියෙන
විශේෂත්වය හා ගනුදෙනු කරන දේවතා මණ්ඩලයේ හරහා ගනුදෙනු කරන ශිව විෂ්ණු බ්‍රහ්මා සමග ගනුදෙනු කරන රාවණ ශක්තිය සම්පූර්ණම පිහිටලා තියෙන දරුවෙක් ඔහු මෙහෙ වෙනකොට ඒ රාජකාරී කරගෙන යනවා කිසිම කෙනෙකුට කරදරයක් නැතුව ඔහුගේ පාඩුවේ මේ ගමන යනවා යම්කිසි දවසක ඔහු එළියට ආවොත් සම්පූර්ණයෙන් මේ රට පාලනය කරන්නේ ඔහුයි. ඒ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන ඒ තොරතුරත් හිතේ තියාගෙන අපි වැඩසටහන අවසන් කරනවා බොහෝමයක් වැඩ රාජකාරී මැද්දේ. ඒ වගේම තමයි බොහෝමයක් පිරිසක් එළියේ වාඩි වෙලා ඉන්න අතරතුරේ තමයි අපි මේ පැය භාගයේ හොරකම් කරගත්තේ මෙතුමාගෙන්. ඒ පැය භාගයට ස්තුතිවන්ත වෙමින් අපි වැඩසටහන අවසන් කරනවා. ආයිබෝන්. ආයිබෝන් ආයුෂ බොහෝ වේවා සියලු දෙනාටම.